ඔයා NS200 එකක් අරන් ශ්‍රී ලංකාවේ අතීතයට ගියොත් මොකක් වෙයිද? කලින් වතාවේ වගේ නෙමෙයි. ඔයා මේ පාර පෙට්‍රල් බවුසරයක් උත් අරන් තමයි අතීතයට එන්නේ. ඔයා පෙට්‍රල් බවුසරේ කැලේ හංගලා බයික් එකක් අරන් ගමට යනවා. ගමේ මිනිස්සු බයික් එකේ සද්දෙට ගල් ගහනවා. ඔයා ඈත ඉඳන් දූවිලි මැද්දෙන් ගොඩක් වේගෙන් ගමට එනවා. මිනිස්සු බය වෙලා පස්සට යනවා. ටික වෙලාවකට පස්සේ මිනිස්සු ඔයාව අඳුර ගන්නවා. කලිනුත් බයික් එකක් අරන් ආපු ඔයා නිසා. එහෙන් කලින් වගේම ඔයාට දෙවි කෙනෙක්ට වගේ මිනිස්සු සලකනවා. මිනිස්සු බයික් එකට වශී වෙලා වගේ බයික් එක ළඟින් හෙල්ලෙන්නවත් නැතුව එකේ තියෙන දේවල් බල බල ඉන්නවා. ඔයා බයික් එකේ ලයිට් එක ඔන් කරාම මිනිස්සු පුදුම වෙනවා. ගින්දර නැතුව ආලෝකේ ඉන්න කොහොමද කියලා යාලන්ට හිතා ගන්න බෑ. ඒත් එක්කම සොක්‍රටිස් ඔයා කැලේ හංගලා තියෙන පෙට්‍රල් බවුසරේ දැකලා ඒක මොකන්ද කියලා තේරුම් අරගෙන ඒකත් හැදගෙන ගහට එනවා. මිනිස්සු ඒ පෙට්‍රල් බවුසරේ දැකලා තව පුදුම වෙනවා. ගවයන්වත් අශ්වයින්වත් නැතුව මේ ලොකු කරත්තය කොහොමද යන්නේ කියලා යාලන්ට හිතා ගන්න බෑ. ඔයත් පුදුම මෙරා බලන් ඉන්නවා. සොක්‍රටිස් ඔයා ළඟට ඇවිල්ලා කියනවා මේ පෙට්‍රල් බවුසරේ නම් ඔයාගේ බලය. අපි බලමු මේක නතු ඔයා කවුද කියලා. ඊළඟ සොක්‍රටිස් hina වී වේගෙන් පෙට්‍රල් බවුසරේ පැදගෙන යනවා. ඔයා බයික් එක පැදගෙන සොක්‍රටිස් පස්සේ යන්න හැදුවත් මිනිස්සු පාර පුරා සෙනඟ මැද්දෙන් යන්න බැරුවා. ඔයා හිර වෙලා සොක්‍රටිස්ව මගේ හැරෙනවා. දිනයක් කිවිලා වෙනවා. පහුවදා ඔයාට ඇහෙන හුරු කුරුතු ශබ්දයක්. ඔයාට පේනවා ඈත ඉඳන් ගොඩක් වේගෙන් දූවිලි කාගෙන Honda Hornet 250 එකක් එනවා. ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි සොක්‍රටිස්. එයා පැදගෙන ඉන්නේ කලින් ඔයා පෙට්‍රල් නැතුව කැලේ දාලා ගිය Honda Hornet 250 එක. ඉතින් මේ දෙන්න රේස් එකක් තිබ්බොත් කවුරුත් දිනයිද? පහලින් කමෙන්ට් කරන්න. ඊළඟට ඔයාලට ඕනේ මොන බයික් එකක් අරන් අතීතයට යන කතාවක්ද කියලා පල්ලෙහායින් කමෙන්ට් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.